සුබ දවසක් කියලා පිළිගන්නවා ලෝඩින් වලට අපේ YouTube නාලිකාවට. ලෝකේ විනාශ කරන්න ලෝක යුද්ධයක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. PVS එකට පෙනෙන්නේ නැති එකම එක කුඩා වෛරස් එකකට පුළුවන් මුළු මහත් සංහතියම දනගස්වන්න. අද ලෝඩින් වලට තුලින් අපි කතා කරන්නේ වෙළඳුණු රෝගීන්ගෙන් 90%ක්ම මරණයට පත් කරන්න තරම් දරුණුණු ශරීරයේ ඇතුළතින් ලේ ගලන සලස්සන ලෝ B කර්ම වෛරස් එක ගැනයි. ඒ තමයි ඉබෝලා. 1976 වසරේදී තමයි මේ වෛරස් එක ගැන මුලින්ම ලෝකය දැනගන්නේ. අප්‍රිකාවේ කොංගෝ රාජ්‍යයේ ඉබෝලා ගංගා වසල ගම්මානයකින් මේ රෝගයේ මුලින්ම වාර්තා වුණා. විද්‍යාඥයන් පවා පුදුම වූයේ මේ වෛරසයේ ශරීරගත වූ විකස සෛල විනාශ කරමින් ශරීරයේ ඇතුළතින් ලේ ගැලීම ඇති කරන නිසායි. මොකද්ද මේක මේ තරම් දරුණු වෙන්න හේතුව? සාමාන්‍ය උණක් වගේ ආරම්භ වෙන මේ රෝගය දින කිහිපයකින් දරුණු වෙනවා. රෝගියාගේ අක්මාව වකුගඩු වගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් අක්‍රිය කරනවා. ඒ විතරක් නෙවෙයි ඇස් කන් නාසය වලින් ලේ ගලන්න පටන් ගන්නවා. මේ වෛරසය වැළඳුණු 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක්ම මිය යාමේ අවදානමක් තියෙනවා. නීපා වෛරසය වගේම මේකත් සතුන්ගෙන් තමයි මිනිසුන්ට එන්නේ. විශේෂයෙන්ම වවුලන් සහ වඳුරන් හරහා. හැබැයි භයානකම දේ තමයි රෝගියාගේ දහඩිය හෝ කෙළමිදක් තවත් කෙනෙකුගේ ඇඟේ ගෑවුනොත් ඒ කෙනාටත් රෝගය වැළඳෙනවා. ඒ නිසාම රෝගීන්ව රැකා බලා ගන්න වෛද්‍යවරුන්ට පවා මේක විශාල තර්ජනයක් වුණා. තාක්ෂණය කොච්චර දියුණු වුණත් සෝබාදහම අපිට එවන මෙවැනි අභියෝග හමුවේ අපි තාමත් දුර්වලයි. ඉතින් මේ වගේ දරුණු වෛරස් ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ලෝක වටේ තියෙන අමුතු තොරතුරු දැනගන්න ලෝඩින් වර්ල්ඩ් අපිව subscribe කරලා තියාගන්න. තවත් ලස්සන වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න ඔබට සුබ දවසක්.